Living with High Vibes මගේ YouTube channel එකට අදත් ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. English Institute එකේ වැඩවල කාර්යබහුලත්වය නිසා අපි මේ මුණ ගැහෙන්නේ දෙසතියකට පසුවයි. සියලු දෙනාම හොඳින් සුවයෙන් ඇතැයි සිතනවා. සතුට සුවය ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගිවිලා යන 2025 අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔයාලට කරන්න තියෙන විශේෂම දෙයක් ගැන. මේ ගෙවිලා යන 2025 අවුරුද්ද කොයි විදිහේ ගත වුණත් කොයි වගේ දේවල් වලට ඔබට මේ අවුරුද්දේ මුහුණ දීමට සිදු වුණත් මේ 2025 අවුරුද්ද සාර්ථකව සිතේ සතුට ඇතිව ගත කරලා ඩික්ලටර් කිරීම තුලින් ඉදිරි 2026 අලුත් අවුරුද්දට හොඳින් මුහුණ දීමට සූදානම් වෙන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඩික්ලටර් අලුත් වචනයක්ද? කලින් අහලා තිබුණාද? ඔව් මොකද්ද මේ ඩික්ලටර් කියලා කියන්නේ? ඩික්ලටර් කියලා කියන්නේ අපිලිවෙල වුණු ඕනාට වඩා බඩු වැඩියෙන් ඕවර්ක්‍රවුඩ් වුණු ප්ලේස් එකකින් අනවශ්‍ය දේවල් අයින් කරනවට. English වලින් කිව්වොත් remove unnecessary items from an untidy or overcrowded place. මේකෙදි විශේෂයෙන් වෙන්නේ getting rid of objects අනවශ්‍ය දේවල් ඉවත් කිරීම. තමා ඉන්න නිවස ඩික්ලටර් කරනවා කියන්නේ අනවශ්‍ය දේවල් අයින් කරලා නිවස ප්‍රසන්න වඩාත් ප්‍රයෝජනවත් තැනක් බවට පත් කර ගන්නවා කියන එකයි. කොහොමද අපි අපේ ගෙදර ඩික්ලටර් කරන්න පටන් ගන්න? We can start by removing trash. අපිට පුළුවන් කුණු රොඩු අපිට මූලිකව පේන කුණු රොඩු ඉවත් කිරීමෙන් පටන් ගන්න. ඉස්සෙල්ලා පොඩි ඒරියා එකක් තෝරගන්න. උදාහරණයක් වශයෙන් පොත් කබඩ් එක නැත්නම් ලාච්චුව ඒක ඕගනයිස් කරන්න ගන්න. මුළු ගේම ඩික්ලටර් කිරීම අපිට ගොඩාක් වෙහෙසගෙන දෙන කාර්යයක්. ඒ නිසා දින වෙන් කරගෙන හරි දවසේ කාලය බෙදාගෙන හරි පුළුවන් බෙඩ්රූම් එක, පැන්ට්‍රි එක වගේ ඒරියාස් වෙන වෙනම ඩික්ලටර් කරන්න ගන්න. අපි හිතමු ඩ්‍රෝවර් එකක් ලාච්චුවක් අස් කරනවා කියලා. first you can empty it completely. සම්පූර්ණයෙන් මේක හිස් කරන්න. ඊට පස්සේ documents වගේ items අපිට පුළුවන් files වලට දාන්න. මෙතනදී අපිට පුළුවන් sort out කරන්න. keep තියාගන්න දේවල්, donate අපි කාට හරි පරිත්‍යාග කරන දේවල්, and toss ඉවත දාන දේවල් විදිහට අපිට පුළුවන් වෙන් කරගන්න. අපි තියාගන්න වෙන් කරන දේවල් තියන්න විශේෂ තැනක් හොයාගන්න. උදාහරණයක් වශයෙන් යතුරු තියන්න hooks, dividers, small bins, boxes වගේ දේවල් වලට අපි organizers කියලා කියනවා. මේ organizers පාවිච්චි කිරීමෙන් you can give everything a designated spot. containers වගේ දේවල් ඉක්මනින් අඳුන ගන්න පුළුවන් වෙන්න label කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු කොහොමද ඇඳුම් ඩික්ලටර් කරන්නේ කියලා. clothes ඩික්ලටර් කරනකොට closet එකම හිස් කරන්න. drawers වල තියෙන දේවල් පවා. එතකොට තමයි you can see the full scope to get a clear view of all your clothes. keep, donate කියලා තියාගන්න ඒවයි අයින් කරන ඒවයි කියලා මෙතනදී ඇඳුම් වෙන් කරගන්න පුළුවන්. closet එක අස් කරනකොට අපි ගොඩක් වෙලා කාලය ගන්නවා, ගොඩක් හිතනවා අයින් කරනවද තියාගන්නවද කියලා. අඩු කාලයක් අරගෙන ඉක්මනින් ඩික්ලටර් කරලා නිදහස් වෙන්න ඕනේ නම් බෑග්ස් හරි බොක්සස් හරි 3ක් ගන්න. එකක් yes තියාගන්න දේවල්. හිත ඉන්නේ අපි ඒකේ තියාගන්නවා. අනික no ඒක අයින් කරනවා. හිත ඉන්නේ ඒකට දාන දේවල් අපි අයින් කරනවා. තුන්වෙනි බෑග් එක හරි බොක්ස් එක හරි maybe කියන්නේ අපිට ෂුවර් නෑ. ඇඳලා බලලා පස්සේ එක්ක අපි තියාගන්නවා නැත්නම් අයින් කරනවා. pantry එක ඩික්ලටර් කරද්දිත් අපිට පුළුවන් start by emptying everything out, expired, unused පාවිච්චි නොකළ දේවල් වෙන් කරගෙන shelves රාක්ක පිහලා පිරිසිදු කරලා එක වගේ food items group කරන්න පුළුවන්, label කරන්න පුළුවන්. නිතර පාවිච්චි කරන අපි frequently used items accessible වෙන විදිහට ඒවට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් විදිහට shelves වල හසුර ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට නිවසේ අනවශ්‍ය බඩු ඉවත් කරලා ප්‍රසන්න තැනක් බවට පත් කරගත්තාම ඒ කෙනෙකුගේ මානසික සෞඛ්‍යයට ගොඩාක් බලපානවා. අනවශ්‍ය දේවල් තියෙන stress anxiety වැඩි. ඒත් ඉන්න තැන ඩික්ලටර් කරපුවාම වඩාත් සංසුන් වටපිටාවක් නිර්මාණය වෙනවා. ඒක අපේ overall mood එකට කෙලින්ම බලපානවා. අපි ආවට අපිලිවලට තියෙනකොට අපිට ફોකස් කරන්න අමාරුයි. ආවට පිරිසිදුව තියෙනකොට කෙනෙක්ට පැහැදිලිව හිතන්න පුළුවන්, තරහ යන එක අඩුයි, ඵලදායීතාවය වැඩි. ක්ලටර් නැති වුනහම මනස නිදහස්. නිදහසේ නිර්මාණාත්මක දේ ගැන හිතන්න, පවුල කරන වෘත්ති, අධ්‍යාපනය, තමන්ගේ ජීවිතයේ ඉලක්ක අරමුණු වගේ තමාගේ ජීවිතේට වටිනා දේවල් ගැන හිතන්න තියෙන නිදහස වැඩි නිසා ජීවිතේට සතුට සැනසීම එනවා. ඇත්තටම මේ ඩික්ලටරින් පිටපස්ස තියෙන මම ඉගෙන ගත්ත සයිකොලොජි එක තමයි it's an act of liberation. ඒක එක්තරා ආකාරයකට නිදහස් වීමේ ක්‍රියාවලියක්. නිදහස් වීමක්.
attachment ඇලී ගැලී සිටීම අයිති කර ගැනීම වැනි තත්ත්වයන්ගෙන් මිදෙන්න එකෙන් අපිට අවස්ථාව ලැබෙනවා. අපි ජීවත් වෙන්නේ a web of attachment එකකනේ ඇලී ගැලී අත නොහැර ජීවත් වීම කියන එක දැලක් වගේ අපේ ජීවිතයට බැඳිලා වට කරගෙන ඉන්නේ. විශේෂයෙන් මේ attachment කියන එක අපිව past අතීතයට නැත්නම් අතීත සිදුවීම් වලට bind කරගෙන ඉන්නේ. කියන අපිට බොහෝ දේ වළක්වනවා. නමුත් decluttering task එකක් කරලා ඉවර වුණාම අර dopamine trigger වෙනවනේ. අපිට අපිටම reward එකක් දෙන්න පුළුවන්. It makes us feel satisfied and motivated. මේ පිරිසිදුකම පිළිවෙලට ඉඳීම ගැන කතා කරද්දී මම ඉගෙනගෙන තියෙන ලස්සන වචනයකුත් මට මතක් වෙනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා තමාව ඉන්න තැන පිරිසිදුව තියාගන්න නිරන්තරයෙන්ම වෙහෙසෙන. හැම වෙලාවෙම යාලා කැමති පිරිසිදු කිරීමට. අපි ඒ වගේ කෙනෙක්ට ඉංග්‍රීසි වලින් කියනවා a neat freak කියලා. a neat freak. ඉතින් ඒකත් ඉගෙන ගන්න neat freak නැත්නම් clean freak කියලා කියන්නේ පිරිසිදුව පිළිවෙලට ඉන්න ගොඩාක් කැමති. අර normal තත්ත්වයටත් වඩා ගිහිල්ලා ඉන්න කැමති කෙනෙකුට. ඒ වගේම ජීවත් වෙන වටපිටාව පිරිසිදු කර ගැනීම විතරක් නෙවෙයි. මොහොතක් අරන් සිතන්න මේ සිතුවිලි පිරිසිදු කර ගැනීම ගැන. 2025 අවුරුද්ද අවසාන වෙනකොට මම mental detox එකකුත් කරගන්නවා කියන දේ ගැන. මම කැමති මෙතනදී 7D mental detox කියන concept එක හඳුනලා දෙන්න. මේක හරිම සරලයි. මේකෙන් වෙන්නේ mental cleanse එකක් වීම. මේක කරන්නේ මෙහෙමයි. ඉදිරි දින 7ක් ගන්න. ඒ දින 7 ඔබ ඔබේ සිතට කිසිම negative thought එකක් එන්න දෙන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕනේ. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් comment section එකේ comment එකක් දාන්න. අපි ඉදිරි වැඩසටහනක ඒ ගැන කතා කරමු. මේ කාලේ හැමෝම කියන මේ diet කරනවා කියලා අපි term එකක් එහෙම අහලා තියෙනවානේ. This is always diet season, isn't it? ඒත් අපි අපේ මනස ගැන හිතුවද? කැමතිද අලුත් විදිහේ really challenging but ultimately very rewarding diet එකක් කරගන්න? තමා අපේ සිතුවිලි අපි දවස පුරා සතිය පුරා මාස අවුරුදු පුරා හිතන දේවල් ගැන conscious awareness එකක් සිතා මතා දැනුවත් වීමක් ඇති කර ගැනීම. අපි හිතන දේ අඩංගු වෙලා තියෙන්නේ මොනවද කියලා අපි හොඳ සිහියෙන් දැනුවත් වුණොත් clutter නැතිව mental declutter එකක ජීවත් වුණොත් අපිට පුළුවන් අපි කරන වැඩවල සම්බන්ධතාවල අපේ සෞඛ්‍ය වැනි බොහෝ ක්ෂේත්‍රවල ඵලදායීතාවයක් ඇති කරගන්න. 2026 අවුරුද්දට මුහුණ දීමට ඔබටම සුවිශේෂ වූ goal settings ඇති. ඉතින් ඒ අතරට decluttering, mental health වගේ personal growth aspirations එකතු කරගන්න මේ වීඩියෝ එකෙන් උදව්වක් වුණා කියලා හිතනවා. වීඩියෝ එක නැරඹුවාට ස්තුතියි. 2026 අවුරුද්දට fresh start එකක් ගන්න කැමති. තාමත් channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා ඉදිරියට ගෙනෙන අලුත් වීඩියෝ නරඹන්න, ජීවිතය වෙනස් කරගන්න, අලුත් වෙන්න. නැවතත් දවසක හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.